फ्रेंड्स කොහොමද? අද අපි ප්ලේ කරන්න යන්නේ Minecraft එකේ 7 වෙනි එපිසෝඩ් එක फ्रेंड्स. හරිද? මම फ्रेंड्स ස්කින් එක නම් මාරු කරගත්තා. හරිද? ස්කින් එක මේ ආකාරයට තමයි ඔයාලට පේන්නේ. මෙහෙම බැලුවොත් පේන අර සුපිරියෙක් වගේ තමයි දැක්කනේ. මොකද ඒක දාගත්තා. ස්කින් එකක් දාගත්තා फ्रेंड्स මේ. फ्रेंड्स මේ එපිසෝඩ් එකකින් අපි මේ ගෙදර හැදුවා කලින් එපිසෝඩ් එකේ මේක පොඩ්ඩක් ලස්සන කරනවා. පොඩ්ඩක් අවුල් ගියා फ्रेंड्स මේ ඉස්සරහා කෑල්ල එහෙම ඒව නම් කවන්නේ නැහැ කියමුකෝ මෙන්න මේ ටික. දැන් අපි ASCII පුරවලා ඔක්කොම ටික වැඩ ටික කරමු. මේ වීඩියෝ එක කරන්න බෑ මේ රෑ වෙනම අගොල්ලන්ට අල්ලන්නේ. එහෙනම් අපි ගිහින් නිදාගමු. හරිද फ्रेंड्स? පටන් ගාලා නිදාගමු. නිදාගමු. ඔන්න නිදාගත්තා. බැයිද? ඉස්සරහට බැයිද? බැයිලු. කො රෑ වෙන්නේ නැද්ද තාම? ඔන්න ඉස්සරහටම කන්න කරන්න බෑ फ्रेंड्स. ඔන්න හරි फ्रेंड्स. එහෙනම් අපි සාර්ථකව කීයේ දවසෙන් දන්නේ 27 වෙනි දවසත් අපි ඒවා ගත්තා. එහෙනම් අපි මේක එහෙම ගිහින් මේ දාමු මේ අපේ ගේ ASCII. අගලකින් දාගමු फ्रेंड्स. බඩු ඔක්කොම හදාගන්න ඕනේ. අටගාලා ගිහින් අපි මේක දාමු. කොහෙන්ද දාන්නේ? අපි මෙන්න මේ කණ්ණාඩි හරින් දාමු फ्रेंड्स. හරිද? ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදලා මෙතනින් තියලා අපි හදාගමු තව චෙස්ට් කීයක්ද හදාගන්න. අපි තියෙන එකයි හදන්න පුළුවන්. මේක හදන්න පුළුවන්. අපි දෙකම හදාගමු फ्रेंड्स එක්ක. දෙකක් හදාගෙන චෙස්ට් දෙකක් හදාගෙන හරි फ्रेंड्स. චෙස්ට් දෙක අපි තියාගමු. ඔතෙන් තියාගන්න. මෙන්න මෙතෙන් තියන්න. එස අපි මේකට දාමු. දැන්ට අවශ්‍ය නැති සියල්ලම මෙතෙන්ට දාමු අපි. දැන් අපි ආයෙත් ගේන්න එපේ. ඉතින් මේ ටික අපි වට ගාලා මේකට දාගමු. අර ටිකත් එනනම් फ्रेंड्स මම අරන් එන්නම්. වැස්සකුත් වහිනවා. කමන්නේ. අපි පට ගාලා මම ඒ ටිකත් අරන් එන්නම්. फ्रेंड्स මම පිළිවෙලකට හදාගත්තා. දැන් අපි මේ ෆර්නස් ටිකේම දාගමු කොටනින් හරි. අපි මේ අයිනෙන් දාමු. මෙතනිනුයි දාමු. ඊට පස්සේ මේක අපි දාමු මෙතන. බ්ලාස් ෆර්නස් එක මෙතනින් දාමු. ස්මෝක් එක අපි දාමු එන්න මෙතන. ඊපස්සේ කොහරි ස්ටෝන් කටර් එක තිබ්බනේ මේකේ. ඒක තියමු මේක උඩින්. එතකොට හරි. ඔය දින් ලස්සනට. ඒක නම් පොඩ්ඩක් අල්ලන්න නැද්දම් මන්ද. මොකද ඉන්නේ අපි ඒක ගලවමු. හරිද फ्रेंड्स? ඒක ගලවලා ස්ලැබ් තිබ්බනේ මට. ස්ලැබ් එකක් දෙන්න. ස්ලැබ් එකක් තියෙන්නේ ඊට පස්සේ අපි ඒක තියාගමු මෙන්න මෙහෙම. එතන නෙවෙයි. මේක වැස්ස නතර වෙන්නේ නැහැ. ඒක තමයි හොඳටම තියෙන අවුල. හරි. ඒක තියාගමු අපි. එන්න හරි. දැන් හරි फ्रेंड्स. දැන් අපි කමු පොඩ්ඩක් බඩගිනි. ඒ කෑම නැද්ද? කෑම නෑනේ.
අයින් නෙවෙයි යෝනි කෑම. කරන්න බෑනේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින්. හරි. දැන් අපි බලමු අර මේ ආම තියෙන එකක් කොහොමද දන්නේ හදන්නේ. කදේ ඉතින් නම් මතක නැහැ. පද්දනේ. කද්ද දන්නේ ඒක නම්. දැන් ගෝලර ආම තියෙන එකක් හදන්නේ කියලා මට ප්‍රශ්නයක්. ඉතින් මේකෙන් බලමු. කදේ ඉතින් නම් මතක නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ඒක ලස්සනට තියන්න පුළුවන් අපිට එතකොට. ඉතින් හදාගන්න. බඩු තියෙයි ෆ්‍රෙන්ඩ්ස්. බඩු තියෙයි. අපි දාගමු ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මෙතන. දැක්කනේ ගැම්ම. ඊට පස්සේ අයන් අර චෙස්ට් ප්ලේට් එකක් තියෙයි. බූට්ස් දෙකක් තියෙයි. තව මොකක්ද ඕනේ අපිට? බූට් දෙකක් නැහැනේ. තව ලෙගින් එක තියෙයි. උඩටත් තියෙයි. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් අපිට බූට් දෙක හදාගමු ෆ්‍රෙන්ඩ්ස්. හරිද? බූට් දෙක හදාගමු. හරියට තියෙයි. එකක් හදාගත්තා. ඒකට මේ ආයුධ දාන්න වෙයිද දන්නේ නැහැ නේ. අපි බලමු. ඔය කඩුව දාන්න පුළුවන්ද කියලා. අඩ පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්. තොර මේ පැත්තට දාන්න බැයිද මොකද? බෑනේ. කාන්නේ ඔය ඇති. හොඳයි ඔය ඇති. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් මේ ටිකද නිදා ගන්න බැයිද බලමු. පුළුවන් සයිද නිදා ගන්නත් පුළුවන්. හරි ෆ්‍රෙන්ඩ්ස් මම දැන් මෙන්න මෙතනින් පොඩ්ඩක් කඩන්න හිතන් ඉන්නවා. හරිද? අයි කියලා යන්න එපා හේතුව මන් දන්නේ. ඊපස්සේ පොඩ්ඩක් ඉතින් ලැඩර්ස් ටික හදා ගන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. ස්ටික් එක පැයකට ස්ටික් ටික හදා ගන්න ඕනි. ඒකට ස්ටික් ලැඩර්ස් නේ ඕන. ලැඩර්ස් 3ක් කියන්නේ එකකින් 3යි නේ හම්බෙන්නේ. කොට 6ක් තෝනි. ස්ටික් බඩු නෑ නේ මේක. බඩු දී. හරි ඔක්කොම තිය අපිට ඕනේ. ඊටසේ මෙතනින් ප්ලේස් කරනවා. හරිද ෆ්‍රෙන්ඩ්ස්? මේ ඇති. මේ එතන හිස්තැනක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඒකට අපි මෙහෙන් එන්නත් ලේසි. ඊට පස්සේ අන්න හරි. දැන් හරි. අදිසියට එළියට යා ගන්න උනත් පුළුවන්. ෆ්‍රෙන්ඩ්ස් එතකොට ඊට පස්සේ මට ඕනේ උනේ චෙස්ට් දෙකක්. චෙස්ට් දෙක අපි යන් උඩට. උඩට යන්න බෑද? අන්න හරි ෆ්‍රෙන්ඩ්ස්. දැන් අපි මෙන්න මේ දෙක මෙතනින් තියාගමු. හරිද ෆ්‍රෙන්ඩ්ස්? ඊට පස්සේ අපි මේකට දාමු කුණු ගොඩවල් ටික. ඔලු වැඩක් කරන්න නැති දේවල් ඉදිරියට ඕන වුණොත් කියලා අපි මේකට දාමු. ඉදිරියට ඕන වෙන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්. හරි ෆ්‍රෙන්ඩ්ස්. ඊට පස්සේ අපි මේ සයින් හදන්නේ කොහොමද දන්නේ නේ? ස්ටික් එක අඩ ස්ටික් ටික උඩ ගියානේ කියන්නේ. කමන ඇප් ටික හදාගමු. ස්ටික් ටිකක් හදාගෙන සයින් අමෙතින් සයින් 3ක් ඇති. වැඩිත් එක වෙන. ඊට අපි තව චෙස්ට් ටිකක් හදාගමු. චෙස්ට් 3ක් තියෙයි. තව එකක් තිබ්බොත් හරි. හරි 4ක් තියෙයි. ඒ අතර අපි තියාගමු මෙතන. නෑ. තෙන්ට නෙවෙයි. මෙතන. ඊට මෙතනින් අඩ මෙතන මොකද මෙතන ප්ලේස් කරේ.
පස්සේ මෙතනින් අන්න හරි. ඊට පස්සේ මෙතන අපි සයින් එකක් ප්ලේස් කරමු. අපි මෙතන අපි හරි friends. හරි. දැන් log වර්ග මෙතනින් අපි දාමු. මොකද අපි දාන්නේ? අයෙන් එහෙම දාමු. අයෙන් වර්ග දාමු friends මෙතනට. එතකොට හරි. හරි. දැන් අපි මෙතනට log වර්ග ටික දාමු. වැඩේකට ඒක වැඩකුම කමන්නේ එක තියෙන දේ මොතන log වර්ග ටික ඔක්කොම මෙතනින් දාගමු. මෙයා log වර්ගනේ. නෑ නේ. මෙයා log නෙමෙයි. stone. අපි ඒකටත් එක හදමු. මේක දාගමු මෙතනින් මේකෙන් log වර්ග ටික මෙයා log නෙමෙයි. crafting table එකක් දාගමු මෙතන අමතරව. ඊට මෙතනින් තව chest එකක් දාගමු. තව දෙකක්වත් එපේ. අනේ තව මේක ගලවමු. මේක උනේ. ඔත්තිගේ. ඊට පස්සේ අපි chest දෙක බලන්න. ඒ තියෙන්නේ දැන් මේ දෙක අපි මෙතනින් දාගමු. එතනින් අපි දාගමු stone කියලා. හරි friends stone දාමු මේකට. හරිද? හරි. දැන් අපි stone ටික දාගමුකෝ. ඉරනවා ගැත්තයක් තියෙනවා ගණන් ගන්න එපා friends සයිඩ්. මේක දාගමු. දාගමු මේ log නේ. අයන් ටිකේ වලට දාන්න අයන් වර්ග ටිකේ. අයන් වර්ග ගැන ටිකයි තියෙන්නේ. gold copper ටිකේ මේ තියෙන වැඩිපුර හම්බෙනවා මේ පැත්තෙන් දාන්න. අඩුවේ හම්බෙනවා මේ පැත්තෙන් දාන්න. හරිනේ? ඔක්කොම හොඳයි. මේකත් obsidian ටිකත් අඩුවෙන් හම්බෙන්නේ මේක දාන්න. එච්චරයිනේ. හරි අනිත් ඔක්කොම වගේ කුණු ගොඩවල් නේ friends. ඒවා අපි අමතර chest එකක් හදලා ඒකට දාගමු. log වර්ග කනේ මේ ඔන්න ඕනේ. 20 ගණන් ඕනේ. අපිට තුනක් තියෙයි. හරි දැන් අපිට අමතර crafting table එකක් හදා ගන්න ඕනේ. crafting table එක නෙවෙයි chest එක. පරිදිින් ගන්නද පොඩ්ඩක් අවුල් යනවා. අපි මෙතනින් තියාගෙන අමතර දේවල් ටික දාගමු. මේ ඕනි වෙයි ඉස්සරහට. අනේ ඕනි. ස්ටික් එක මේක දාගමු. මේක දාගමු. මේක අමතරව තියාගමු. හරි ඔඩි කොහොමද තියාගමු. හරි friends දැන් අපිට මේ නැද්ද නැහැ මේ. හරි එහෙනම් අඩ රැත් වෙලා නිදාගමු ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා නිදාගන්න friends හරිද? හරි friends එහෙනම් අපි බඩු ටිකේම අපි හදාගෙන ඉවරයි friends. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු මේ ෆාම් එකක් දාන්න ඕන ඊළඟ එපිසෝඩ් එකේ. නාදට ගේම් ප්ලේ එක ඉවරයි. එන සොම්බියකුත් ඉන්නවා. එහෙනම්